අයිබෝන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද මගේ ඉංග්‍රීසි පාඩම් මාලාව දියත් කරන YouTube channel එක පටන් ගන්න දවස. එතකොට මම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුරුවරයෙක් වශයෙන් ඉගෙනීම් කටයුතු කළා. මම දැන් පිටරටක ජීවත් වෙන කෙනෙක් සහ මම හිරකියාවක නිරත වෙන කෙනෙක්. එම නිසා මම part time විදියට මේ YouTube එකට මගේ දැනුම මට අනිත් අයත් එක්ක share කරගන්න ඕන ඉඳ නොමිලේ මම මේක course එකක් විදියට මම මේ episodes ටිකක් release කරනවා. එතකොට කාට හරි ඉංග්‍රීසි පිළිබඳ දැනුමක් ලබා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේ ටික පරිශීලනය කරලා තාර්කික ඉංග්‍රීසි ගැන වෙනස් විදිහකට හිතලා කෙනෙකුට මගේ ක්‍රමයට ඉංග්‍රීසි ගැන දකින්න පුළුවන්. එතකොට මේ සාර්ථකත්වය අසාර්ථකත්වය ඕගොල්ලන්ටම බලා ගන්න පුළුවන් වේවි. එතකොට මේ ඕනතරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ අසාර්ථක ඒවා. එතකොට මේක බලන්නම කියලා නීතියක් නැහැ. එතකොට මම මේකේ මගේ channel එකේ මම උගන්වන්නේ. එතකොට මගේ ක්‍රමයට. එතකොට මම කියන්නේ මගේ මතේ. කවුරුත් හිතන දේ මට අදාළත් නැහැ. ගුරුවරයෙක් බලන්නත් පුළුවන්. මේක ළමයෙක් බලන්නත් පුළුවන්. කාට හරි මේකෙන් දැනුම වැඩි දියුණු කරගන්නත් පුළුවන්. ස්පෝකන් පැත්ත, ග්‍රැමර් පැත්ත සහ විභාග වලට ලෑස්ති වෙන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේක උදව්වක් වෙයි. බොහෝ සෙයින්ම විශේෂයෙන් ග්‍රැමර් පැත්තේ වාක්‍ය හදා ගැනීමේදී ජොබ් ඉන්ටර්වියුස් වලට යන්න ප්‍රිපොසිෂන් හරියට පාවිච්චි කරගන්න බැරි, කතාවක් හරියට ක්‍රවුඩ් එකක් ඉස්සරහා කතා කරගන්න බැරි අයට උදව්වක් වේවි. ඒ නිසා වැඩක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මගෙන් ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් වුණත් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. මම මට වෙලාව තියෙන වෙලාවට මම ඒවට පිළිතුරු සපයන්න ලෑස්ති. කවුරු හරි මේකෙන් වැඩක් ගන්නවා නම් එයා ඒකට මට කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒක මට සතුටුයි මගෙන් කවුරු හරි ප්‍රයෝජනයක් ගත්තා කියන එක. අනිත් දේ කියන්නත් ඕනේ මම ගුරුවරයෙක් විදිහට මම විශ්වාස කරන්නේ වාක්‍ය දහස් ගණක් ලියන්න ඕනේ සහ ගොඩාක් ටියුට් පිරෙන්න ලොකුවට නෝට්ස් ලියන්න ඕනේ කියන තැන මම නැහැ. කටපාඩම් තියර එක මම විශ්වාස කරන්නේ. එතකොට මම ගණිත ගැටලුවක් විසඳන ආකාරයෙන් තමයි ඉංග්‍රීසි දිහා බලන්නේ. එතකොට මම මගේ ක්‍රමයට උගන්වන්නේ. ඕගොල්ලන්ට මගෙත් එක්ක මේ වැඩසටහන් වල පිළිවෙලට හිටියොත් අරහෙන් මෙහින් බලලා නෙමෙයි මම කියන්නේ පිළිවෙලට හිටියොත් ඕගොල්ලන්ටම ඔළුවෙන් හිතලා හිතා ගන්න පුළුවන් රයිට් මේක මෙහෙමත් කරන්න පුළුවන් නේද කියන එක. රයිට් දැන් අපි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. ඉංග්‍රීසි වාක්‍ය මම පොඩ්ඩක් ආందోලනාත්මක ප්‍රකාශයක් කරන්න යනවා. ඒ කියන්නේ අපි හැමෝම හිතන්නේ ඉංග්‍රීසි වාක්‍ය කිව්වහම අපි ඇක්ටිව් පැසිව් කියලා අල්ල ගන්නවානේ. මම ඉංග්‍රීසි වාක්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ක්‍රියාපද නැති වාක්‍ය සහ ක්‍රියාපද තියෙන වාක්‍ය කියලා. ක්‍රියාපද තියෙන වාක්‍ය කියලා අදහස් කරන්නේ මම සාමාන්‍ය ක්‍රියාපද. සිංහල විදියටම දරුණුවට ගන්න එපා. ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද? කනවා, බොනවා, යනවා වගේ සාමාන්‍ය ක්‍රියාපද තියෙන ඒවා. මම ක්‍රියාපද තියෙන වාක්‍ය නැති වාක්‍ය විදියට ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඔන්න ක්‍රියාපද තියෙන වාක්‍ය අපිට බෙදා ගන්න පුළුවන් අනු කොටස් දෙකකට ඇක්ටිව් පැසිව්. අන්න එතනදී තමයි අපිට ඇක්ටිව් පැසිව් හම්බෙන්නේ. හැබැයි කතා කරන ඒවායින් එතකොට 150ක් සමන්විත වෙන්නේ ක්‍රියාපද නැති ඒවා. ඉතුරු 150 ක්‍රියාපද තියෙන ඒවා. අපි ක්‍රියාපද නැති ඒවා ගැන අද දවසේ මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට පොඩ්ඩක් බලමු. එතකොට ක්‍රියාපද නැති වාක්‍යයක් අපි ගත්තාම අපිට ඒක ප්‍රධාන කොටස් තුනකට අපිට අඳුන්න ගන්න පුළුවන්. දෙයක් හඳුන්වද්දී. කියන්නේ මේක නැත්තම් අහවලා මම. හරිද? ඒක තමයි පණ තියෙන දෙයක් හෝ පණ නැති දෙයක්. ඒ විදිහටනේ අපිට අඳුන්නන්න පුළුවන් සිංහල වාක්‍ය. ඒතකොට මේ දෙකටම භාවිතා කරන්නේ මේකම ක්‍රමය. සහ ඉංග්‍රීසි ගත්තාම ලියන භාෂාව කතා කරන භාෂාව කියලා දෙකක් නෑ. දෙකටම තියෙන එක භාෂාවක්. ඒතකොට එකම ක්‍රමයට තමයි වැඩේ යන්නේ. ඒක බොහොම ලේසියයි. ඉතින් මේක සරල භාෂාවක්. දැන් ක්‍රියාපද නැති වාක්‍යයක ප්‍රධාන කොටස් තුනකට අපිට හඳුන ගන්න පුළුවන් මේ ක්‍රියාපද නැති වාක්‍ය. පළවෙනි එක තමයි this is a book. ඒ කියන්නේ මේක පොතක්. මේ ක්‍රමයට අපිට ඕන දෙයක් හඳුන්වන්න පුළුවන් දෙයක් හෝ පුද්ගලයෙක්. එතකොට this is my sister. this is my mother. හරිද? එතකොට this is වෙනුවට මම මාලක හෝ මම සඳුන්. I am සඳුන්. හරිද? එතකොට she is නාමලි. I am මාලක. He is a boy. He is beautiful. He is smart. She is beautiful. එහෙම අපිට යන්න පුළුවන්. ඊට පස්සේ there is a book. එතන පොතක් තියෙනවා.
තියෙන දෙයක් හෝ මිනිස්සෙක් වගේ පණ තියෙන කෙනෙක් නම් මෙතන මිනිස්සෙක් ඉන්නවා. there is a man, there is a book. හරිද? there is a car. තව ටිකක් දික් කරන්න පුළුවන් වාක්‍යය there is a car near our gate. අපේ ගේට්ටුව ළඟ කාර් එකක් තියෙනවා. 3. book is on the table. පොත තියෙන්නේ මේස උඩ. හරිද? I am in හෝමාගම. හරිද? එතකොට මේ වගේ ඕන විදියකට අපිට කියන්න පුළුවන්. එතකොට ප්‍රධානම මෙතන මේ ක්‍රියාපද නැති වාක්‍යවල ක්‍රමයේ තමයි අපි මොක කිව්වත් ඒකේ අංකෙ මොකක්ද කියලා අපි හඳුර ගන්න ඕනේ. කියන්නේ ක්‍රියාපද මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපි ඉංග්‍රීසි වාක්‍යයක් කියන්න යනකොට මේක ක්‍රියාපදයක් තියෙන වාක්‍යයක්ද මේක ක්‍රියාපදයක් නැති වාක්‍යයක්ද? රයිට්. ක්‍රියාපදයක් නැති வாக்கியம் මම කියන්න යනවා. ඒක මේ අංක තුනේ මොකටද මට සෙට් වෙන්නේ? දැන් නිකන් හිතලා බලන්න. මෙන්න මේක ප්‍රශ්නයක්. මට කියන්න ඕනේ අපේ ගමේ පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ඉන්නවා නම් පුද්ගලයෙක් නම් ඉන්නවා, දෙයක් නම් තියෙනවා. එහෙනම් අපේ අංකේ කීයද? අංකේ අපිට යන්න ඕනේ 2කින්. එහෙනම් අපිට යන්න පුළුවන් there is කියන එකට. ගොඩක් නම් there are. හරිද? එකක් නම් there is, ගොඩක් නම් there are. මම සම්බන්ධ දෙයක් නම් this is a book නම් I am නිමල් නම් am. ඒ කියන්නේ අපි ප්‍රසන්ට් එකට පාවිච්චි කරන්නේ. හරිද? ඒ විදිහට අතීතයට නම් was, අනාගතයට නම් will be. ඔච්චරයිනේ මෙතන තියෙන ක්‍රියාපද නැති වාක්‍යවල ප්‍රධාන ආකාර 3යි. කාල 3යි. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. කතාව ඉවරයි. දැන් අපි බලනවා අපේ ගමේ පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ඉන්නවා නම් තියෙනවා. පුද්ගලයෙක් නම් ඉන්නවා, දෙයක් නම් තියෙනවා. එහෙනම් there is, there are කියන එකට අපිට යන්න පුළුවන්. පැහැදිලිවම ලියනවා there is a police officer in my village. ඔක කියන්න පුළුවන් තව විදියක් තියෙනවානේ. දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔයගේ ගමේ පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවද? දැන් මට යට උත්තරය දෙන්න වෙන්නේ ඔව් අපේ ගමේ පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. එතකොට අංක කීයද? ඉන්නවා, තියෙනවා. දෙයක් නම් තියෙනවා, පුද්ගලයෙක් නම් ඉන්නවා. අංක 2. හරිද? ඊට පස්සේ ওই පුද්ගලයාම අපෙන් අහන්න පුළුවන් ඔය පොලිස් ඔෆිසර් කොහෙද ඉන්නේ? අපි කියනවා පොලිස් ඔෆිසර් ඉන්නේ අපේ ගමේ. එතකොට ඉන්න දෙයක්. එතකොට මේ බලන්න අංක 3. පොත තියෙන්නේ මේස උඩ. අන්න ඒ ටයිප් එකකින් එපා පියන්න. එහෙනම් book වෙනුවට the police officer is book is නේ. The police officer is in my village. අංක 3න් අපි කියනවා. එතකොට මෙතනට ද ආවේයි, මෙතනට ආවේයි. ඒ ඔක්කොම ටිකත් මම පාඩම් වලින් මේ ආටිකල්ස් කියන පාඩමෙන් මේ ඔක්කොම හැම වාක්‍යයක හැම කෑල්ලක්ම මම හැදෙන හැටි මගේ සීරියස් එකෙන් මම උගන්වනවා. හරිද? දැන් ඊට පස්සේ මුලින්ම අපි බලනවා කතා කරන්න හරි ලියන්න හරි කලින් මේක ක්‍රියාපද තියෙන එකක්ද ක්‍රියාපද නැති එකක්ද? හරි, ක්‍රියාපද නැති ඒවා ගැන අද කතා කරන්නේ. තාම තියෙන ඒවා ගැන නෙමෙයි කතා කරන්නේ. ක්‍රියාපද නැති එකේ නම් මේ අංක 3න් මොන අංකෙද කියලා කැච් කරගන්නවා. හරිද? හරි. ඒකට අංකයක් දැම්මා, ඒකට අනුව කිව්වා. ඊට පස්සේ දැන් මේ වෙන ප්‍රශ්න හැදෙන හැටි අපි ඔක්කොම ඉස්සරහට බලමු. හරිද? ඊට පස්සේ ඒ අංක 3 වටහා ගත්තට පස්සේ එකකින් කොයි අංකෙද කියලා බලලා අදාළ කාලේ දැම්මා, වාක්‍ය සම්පූර්ණ කරගත්තා. හරිද? දැන් අපි ඒ විදියටම හිතමු හෙට අපේ ඉස්කෝලේ මීටින් එකක් තියේවි. හෙට කියපු ගාම තියේවි කියලා කියන්නේ නැහැ, තියෙනවා කියලා නේ. හෙට අපේ ඉස්කෝලේ මීටින් එකක් තියෙනවා. කොහොම කරත් අපි දන්නවා අනාගතය ගැන කියන්නේ කියලා. අනාගතයට යද්දී ඊසෑම්මා එක ලේසියෙන්ම will be වෙනවා. එතකොට හැබැයි තියෙනවා. හෙට මීටින් එකක් තියේවි. තියෙනවා කියන්නේ මිනිස්සෙන් නම් ඉන්නවා, දෙයක් නම් තියෙනවා. අංකේ 2. එතකොට easily අපිට කියන්න පුළුවන් there will be a meeting at my school tomorrow. tomorrow මුලට ආවත් එක, යකට ආවත් එක. ඒවත් මම වාක්‍ය හැදෙන හැටි එකින් එක කියලා දෙන්නම් සරලව. එතකොට ඊට පස්සේ the meeting will be at my school tomorrow. meeting එක තියෙන්නේ අපේ ඉස්කෝලේ. කොහෙද ඔය meeting එක තියෙන්නේ? meeting එක තියෙන්නේ හෙට meeting එක තියෙන්නේ අපේ ඉස්කෝලේ. meeting එක තියෙන්නේ හෙට අපේ ඉස්කෝලේ. හරිද? එතකොට ඒකත් හෙට කියද්දි අනාගතේ will be. එතකොට මීටින් එක තියෙන්නේ. හොඳට මතක තියාගන්න.
මෙතන අඳුරන දේ තමයි අපේ ගමේ ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා කියන්නේ එකක්. ග්‍රාම සේවක ඉන්නේ අපේ ගමේ කියන්නේ තව එකක්. අපේ ඉස්කෝලේ මීටින් එකක් තියෙනවා කියන්නේ එකක්. මීටින් එක තියෙන්නේ අපේ ඉස්කෝලේ කියන්නේ තව එකක්. ඔන්න ඔතන තමයි මේ 2යි 3යි පැටලෙන තැන. දෙකටම තියෙනවා කෑල්ල ගෑවුනාට හරියට අල්ලගන්න. හරිද? අපේ මීටින් එක තියෙන්නේ අපේ ඉස්කෝලේ කියන්නේ අංක 3. මීටින් එක තියෙන්නේ අපේ ඉස්කෝලේ. පොත තියෙන්නේ මේස උඩ. හරිද? පොත තියෙන්නේ මේස උඩ. අංක 3. මේස උඩ පොතක් තියෙනවා කියන විදිය තමයි හෙට මීටින් එක තියෙන්නේ අපේ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේ මීටින් එකක් තියෙනවා සමාවෙන්න. අපේ ඉස්කෝලේ මීටින් එකක් තියෙනවා කියන්නේ අංක 2 මෙතන පොතක් තියෙනවා. හරිද? ඊට පස්සේ පොත තියෙන්නේ මේස උඩ වගේ තමයි මීටින් එක තියෙන්නේ අපේ ඉස්කෝලේ. අංක 3. අන්න ඒක හොඳට අල්ලගන්න. හොඳට මතක තියාගන්න. සිංහලෙන් ලියාගත්තත් කමක් නැහැ. මෙන්න මේ කෑල්ල ලියාගන්න. අපේ ගමේ ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා කියන්නේ එකක්. ග්‍රාම සේවක ඉන්නවා කියන්නේ ග්‍රාම සේවක ඉන්නේ අපේ ගමේ කියන්නේ තව එකක්. හරිද? අතීතයටත් ඕක ලේසියෙන් හරවන්න පුළුවන්. අපේ ගමේ පොලිස් ඔෆිසර් කෙනෙක් හිටියා නම් අපේ ගමේ police officer කෙනෙක් හිටියා නම් there was a police officer in my village. police officer හිටියා අපේ ගමේ නම් the police officer was in my village. හරිද? නිකන් හිතලා බලන්න ඕගොල්ලන්ගේ පන්ති උගන්නන ටීචර් හරි මේ ක්ලාස් රූම් එක ගැන පොඩ්ඩක් නිකන් සාමාන්‍ය ළමයින්ට කියන්න කියලා කිව්වොත් එහෙම ඕගොල්ලන්ට ලේසියෙන්ම ඒක ක්‍රියාපද නැති වාක්‍ය වලින්ම කියන්න පුළුවන්. පොඩි රචනාවක්. වචන 35 විතර පොඩි රචනාවක්. This is a classroom. There are many students and there is a teacher also. There is a laptop. මෙතන laptop එකක් තියෙනවා. මේක පන්ති කාමරයක්. මේකේ ළමයි ගොඩක් ඉන්නවා. සහ ටීචර් කෙනෙකුත් ඉන්නවා. වාක්‍ය දෙකක් එකතු කරගෙන පොඩි වචන ටිකක් දාලා. හරිද? There is a laptop and laptop is on the table. අර දෙකේ තුනේ එකතුවක් මේ බලන්න. There is a laptop අංක 2 and laptop is on the table. ක්‍රියාපද නැති වාක්‍යවල තුන්වෙනි ආකාරය. Not only that. ඒ විතරක් නෙමෙයි. There is a fan. So ඉතින් වාක්‍ය දෙක එකතු කරා it is cold. This is a book කියන එක. It is cold in the classroom. එතකොට දැන් අපි අද දවසේ පාඩම සම්පූර්ණ කරා. දැන් අපිට යන්න පුළුවන් ඊළඟ පාඩම් වලට. මගේ ෆියුචර් ලෙසන්ස් ටික තමයි අද මම ඉන්ට්‍රොඩක්ෂන් එක කරා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ක්‍රියාපද verbs, articles a and the, prepositions, rules of capital letters විභාග වලට වැදගත්, apostrophes and constructions, singular to plural, conjunctions, adjectives, adverbs, interjection. මේවා නම් ලොකුවට තිබුණාට කිසිම දෙයක් ලොකු දේවල් නෙමෙයි. මම සරලව කියලා දෙන්නේ. අද කියලා දීපු විදිහටම සරලව කියලා දෙන්නේ. auxiliaries, pronouns, active, passive. ප්‍රධානම කාරණේ තමයි active passive එකක් අඳුරගන්නේ කොහොමද කියන එක කියන්නම් වලාලේ කියන්නේ නැතුව මේ වාක්‍ය මම දැන් active එකක්ද කියන්න ඕනේ passive එකක්ද කියන්න ඕනේ. ඇයි මම ඒක කියන්න ඕනේ? මොන පදනෙමද? විද්‍යාත්මකව අඳුරගන්න පුළුවන් අපිට ඒ දේ. හරිද? හේතුවක් ඇතුව. මේ භාෂාව හැදිලා තියෙන හේතුවක් ඇතුව. නිකන් active passive ගත්තාම අපි ඉගෙන ගත්තා වගේ මම අඹයක් කෑවෙමි. active. අඹේ කෑවේ මම විසිනි. ඕක මහ ලොකු වැඩක් නේ. ඕක ඕන මොඩියෙකුට ඕක කියන්න පුළුවන් කටපාඩම් කරගෙන. ඕක මහ ලොකු වැඩක් නෙමෙයි. ප්‍රායෝගිකව දැනගෙන කතා කරන්න ඕනේ. ඊට පස්සේ reported speech if theory එක ඔයගොල්ලන්ට විභාග කරන O level A level ළමයින්ට ගොඩක් වැදගත් වෙයි. හරි. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ එපිසෝඩ්ස් ටික පිළිවෙලට මගේ ටයිටල් එකේ එපිසෝඩ් නම්බර් එක ඊට පස්සේ පාඩමේ නම පැහැදිලිව මම දානවා. එතකොට ඔයගොල්ලන්ට අංක අනුව ක්‍රමානුකූලව පාඩම් ටික පෙළගස්ස ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. එතකොට ඔයගොල්ලන්ට මම ආරාධනා කරනවා මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට subscribe කළා මගේ වීඩියෝස් ටික ගන්න පුළුවන්. මම YouTube එකට දැම්මහම අදාළ පාඩම.
එතකොට පිළිවෙලටම ඒ ටික බලලා රිෆර් කරලා ඕගොල්ලෝ දැනුම එකතු කරගන්න කියලා මම ආරාධනා කරනවා. කවුරු හරි මෙම වීඩියෝ නරඹුවා නම් ගොඩක් ස්තුතියි සහ අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.